කවුද මෙල්ලේ ගමන් කරන්නේ අර? කවුද අම්මපා ඇත්තටේ? බෙරේ කුට්ටරගෙන මොන කවුද හරි මේ වෙනමැද්ද විහාර ගමන් කරන්නේ කොහොම අමාරුවේ? යන්නේ දාලා කියලා ඉංග්‍රීසියට මන් දන්නේ. ඕ. බලන්න මම දුර බැහැර ගෙවාගෙන මම හිතන්නේ දවස් ගානක් මේ මාර්ගයේ එනවා කියන පොත් අමාරුයි. අපරක්කෑනු උන්නත් මේ වගේ ළඟ කොයි සව්වකින් ආවද මේ කුලීනය අංකරච්චලෙන් බේරිලා ඉන්න තව ටිකක් දෙයනේ නොංචි මේ ළඟින් නැති එක පුරුවේ පිනක් වගේ මේකිගේ මූණ රත්තරන් දෙන තකත් අගේ හරියට මක්කදෝ වගේ කොල්ලලා ගමන් යනකොට තම් දෙනක් තනම් රෙගතන් තත්වෙන් කියයි මේකිගේ ගාය කොයි තරම් තුම් පොලේ අඩවල්ලන නොංචිගේ කටේ සෞදමෙන් ටිකක් බේරිලා ඉන්න මේ වගේ පින්කඳක් ළඟින් මට ඇලවෙන්න නෑ පින අම්මපා නොචිලා දහක් පරදන මේක රන් කඳක් එක දෙකක් උනේ වෙන්න මේ ඖෂධය වලින් දෙක උනත් ඉතින් හතරක් වෙන්නේ මේ වයි තුම්පයක් වතෙන් බේරිලා නොංචි ගෝලවෙන් ඇත්තමයි මං උනත් ඉතින් ඉන්නේ මේ ඖෂධය වලින් නොංචිගේ කටින් කවදත් ඇහුවේ නෑ හොඳ ගම් පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක් මන් ටිකක් අටේ කෑවොත් ඔන්න තොවිලයක් මුන්නගේ මේ වතෙන් අනේ අම්මපා නෑ තොලොංචියක් පැණි කුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනේ වළඳනා කෙනෙක් නැත්තං දෝස නෑ අපේ මේ පනික්කලෙත් ඕවට රුන්ද ගති ගතන් ඒ වුණත් නොංචිගේ කනේ වැටුනොත් අමුතුයි මමත් කවුරුහරි මේ වඩගරාපිටේ දන්න කෙනෙක් ඉන්නවා? අත්තම්ම පොඩ්ඩක් ඉස්සරහට යන්. අත්තම්ම පොඩ්ඩක් ඉස්සරහට යන්න අපි පේස් එකේ ඉන්නේ මම කරන අත්තම්මට බල ප්‍රශාසනය වෙන්න ඉස්සරහට ගිහලා. පොඩු වගේ. වරෙන් එහෙනම් මලරිද? ඕ බිස්කට් එක කාලා ඒක පිළියන්න වෙන්න. අපි අත්තම්මා අපේ අවුරුදු සේවයට පැමිණීම පිළිබඳ අපේ සියලු දෙනාම මේ අවස්ථාවේ හෘදයාංග විස්තුති අත්තම්මට දීර්ඝායුෂ ලබාගෙන ජීවත් වෙන්න අපේ ප්‍රාර්ථනා. නෑ මම අවුරුදු සේවයට නෙමෙයි යාර. මම ආවේ අවුරුදු කුමාරයෙක්. අවුරුදු කුමාරයෙක්. හැබැයි බරක් වෙයි. ෆ්ලයිට් එක බරක් වෙලා ඉඳ. කරන්න දෙයක් නෑ පුතේ. මට අවුරුදු කුමාර දීපක් නැත්තම් මම මේව පොලේ ගහලා යන්නේ මෙතනින්. මේ අර අපේ රටේ යන ආච්චි කියවන පොත් මොනවද කියලා. දියරෙද්දේ බලල්ලාඩි. ආච්චි දැන් ලොකු ළමේ. දියරෙද්ද ගඟේ ගියා. ගොඩාක් මං කියනවා ඉතින්. ඔව් මම ආච්චිගේ වයසයි 60 වෙනකොට පේනවා දියරෙද්ද ගිහිල්ලා කියලා. දැකමක් තියෙනවා. ඔව්
බොහොම ස්තුතියි මේ තරගයට සම්බන්ධ වීම පිළිබඳව. ඔව් තව එකක් ඕන. එකක් කියන්න ඕනේ. දැන් ඉන්න කපල් වගේ නෙමෙයි අපි. අපි ඒ කාලෙත් හොඳ පිළුම් නැටුවා. දැමුත් හොඳ පිළුම් නටනවා වයස වුණාට. නෝ පිළුම් ගහනකොට බලන්න කකුල් පැටලලා වැටෙන්න පුළුවන්. අපි හොඳ අප්‍රධාන ආදයක් පවත්වමු. ඔව් අප්‍රධාන දෙන්නේදී. පොඩ සද්දර ගන්නවද වැඩි? ඔව් සද්දේ. අපි ඊළඟ තරග කරන්න තව අවස්ථාවක් දෙමු නේද? අපි මේ රටු වැඩි. හරි මම පුතාලා. කොහෙන්ද මේ පැත්ත හැරෙන්න බලන්නකෝ. A few moments later. ඔව් දැන් අපි විකසිත